හලෝ ළමයි කොහොමද? ඔන්නලත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අපි බලමු UAE පාස් එක අපිට වැදගත් වන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එක විශේෂයෙන්ම වැදගත් වන්නේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයට තමයි. ලංකාවේ ඉන්න කට්ටියට නම් තාම හරියට වීඩියෝ එකක් දාන්න බැරුව ගියා. අපි ඉස්සරහට ලංකාවේ ඉන්න කට්ටියට වැදගත් වෙන අලුත්ම වීඩියෝ එකක් දාන්නම්. හරි දැන් අපි බලමු UAE පාස් එකෙන් අපගේ එමිරේට්ස් ID එක ලබා ගන්න කෙසේද? අපි එකට මෙනවා මෙන්න මේ ඩෑෂ්බෝඩ් එකේ තියෙන ඩෑෂ්බෝඩ් එක අයිකන් පහක් තියෙනවා. home document notification history and profile කියලා. ඒකේ document කියන එකට යනවා. එතනට ගිහිල්ලා අපි එකට කරන්න ඕනේ document එකක් request කරන්න ඕනේ. document request. මෙතනට ගියහම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපිට මොනවද මේගොල්ලන්ගේ ලබා ගන්න පුළුවන් සේවාවක් කියලා. ඉතින් පළවෙනි එක බලලා ඇකඩමික් පැත්තෙන් ගන්න පුළුවන්. ඇකඩමික් ක්වොලිෆිකේෂන් මොනවද තියෙන්නේ? එතකොට ඇකඩමික් ට්‍රාන්ස්ක්‍රිප්ට් මොනවද තියෙන්නේ? එතකොට තව සර්ටිෆිකේට් මොනවද තියෙන්නේ? රියල් එස්ටේට් මොනවද ඔයාලට තියෙනවද? එතකොට රිජිස්ට්‍රේෂන් සර්ටිෆිකේට්, කොන්ට්‍රැක්ට්, කොවිඩ් ඔයාලට කොවිඩ් වැක්සින් කාඩ් එක ඔයාලා මෙතනින් ගන්න පුළුවන්. මේ තියෙන ඔයාලගේ ඩිවෝස් සර්ටිෆිකේට් එක, ලයිසන්ස් එක, එමිරේට්ස් ID එක දැනට මම ඔයාලට එමිරේට්ස් ID එක අරගෙන පෙන්නන්නම්. request මෙන්න මේ තියෙන්නේ මේක තමයි ID නම්බරේ. confirm request. මෙන්න තප්පර දෙක තුනක් යනවා. තප්පර දෙක තුනක් යද්දී ඔයගේ එමිරේට්ස් ID එක එනවා. අපි බලමු තාම මොකද්ද අපිට ගන්න පුළුවන් එකක් කියලා අපිට වැදගත් වෙන එක. මෙන්න මේක. employee work contract. මේක ගන්න හරි අමාරු එකක් නේද? කම්පැනි ඉල්ලුවට කවදාවත් අපිට දෙන්නේ නැහැ. බලන්න මෙතනින් අපිට easy ගන්න පුළුවන්. මගේ නෙට්වර්ක් අද චුට්ටක් අඩුයි මොකද මේ පැත්තට තුලම් පොඩ්ඩක් අද ඒක නිසා ගණන් ගන්න එපා. කුඩනගේ පොමපිලි සෝරි ඒක ගන්න බෑලු අපිට. හරි අපි වෙන එකක් try කරමු. මෙන්න තියෙනවා ලේබර් කාඩ් එක. සෝරි ළමයි ඉස්සල්ලා අපි අරන් තියෙන වැරදි එකක්. මේ එම්ප්ලොයි එක ඒක නෙමෙයි ගන්න ඕනේ. අපි ලේබර් කොන්ට්‍රැක්ට් නේ. අයිනම් ගන්න ඕනේ මෙන්න මේක මේ තියෙන්නේ. request අන්න ඉතින් රික්වෙස්ට් කරපු ගමන් එනවා. බලමු අපිට තාම මොනවද කරන්න පුළුවන් කියන මේ මොකක්ද කියලා බලන්න membership card එකක් එහෙම එකක් තියෙනවද දන්නේ නැහැ. එහෙම එකකුත් තියෙනවද දන්නේ නැහැ. ඉන්න ඒවත් ආවා. තාම මොනවද ගන්න දෙන්නේ. මේ මොනවද දන්නේ නැහැ. හරියට බලමු නේ ළමයි. ඒව නෑ අපිට නේ. අපි ඉතින් තාම labelsලානේ. මෙන්න තියෙනවා resident visa එක. resident visa එක අපිට ගන්න පුළුවන්. ඔය ටික තමයි අපිට සාමාන්‍යයෙන් ලේබර් කෙනෙක්ට ගන්න පුළුවන් ඒවා තියෙන්නේ. වගේ vehicle license එක තියෙනකොට මෙන්න මෙතනින් ගන්න පුළුවන් මට ගන්න vehicle license එක UAE වල නැහැ. විදිහට ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධව වීඩියෝ එකක් අරගෙන එන්න. ડોකියුමන්ට් එක තමයි ඔය. දැන් බලමු අපි විසිට කරලා. මෙන්න බලන්න තියෙනවා resident ID එක. මේක තමයි resident ID එක මගේ. දැන් අපි මෙතනට ගිහිල්ලා බලමු. ඒක පික්චර් එක කොහොමද තියෙන කියලා. අතන තිබ්බ ඩීටේල්ස් ටිකනේ. ලෝඩ් වෙන්න. මෙන්න මේක තමයි රෙසිඩන්ට් එක. අපිට අවශ්‍ය නම් මෙන්න මෙතන QR කෝඩ් එකක් වෙරිෆිකේෂන් කරගන්න පුළුවන්. ඉතින් වෙරිෆිකේෂන් කරන්න ඕනේ නැහැ මොකද අපි ගත්තේ ගවර්න්මන්ට් එකේ සයිට් එකකින්නේ. මෙන්න මෙතන view all ගියාම අපි සීරියල්ම ටික බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඔක්කොම ටික තියෙනවා ඉතින් අපිට. හරි. දෙවෙනි කාරණාව අපිට පුළුවන් ඕනෑම ඇප් එකකට ලොග් වෙන්න UAE පාස් එක භාවිතා කරලා. මෙන්න මේ තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා ડોකියුමන්ට් මම ට්‍රාන්ස්ෆර් කරනවා මේ තියෙන්නේ මෙන්න මේවා. ඒ වගේම අපිට පුළුවන් ඕනම ડોකියුමන්ට් එකක් මෙන්න මේකෙන් සයින් කරන්න. අවශ්‍ය එක මෙන්න මෙතනකට දැම්මා ડોකියුමන්ට් එක දැම්මට පස්සේ කෙලිම මෙතනට එනවා. අපේ සයින් එක දවසයි ඔෆිෂියල් විදියට සයින් කරන්න පුළුවන් මේකෙන්. ඒ වගේම කවුරු හරි සයින් කරපු එකක් වෙරිෆයි කරගන්න පුළුවන් මෙන්න මේකෙන්. ඒ දෙක භාවිතා කරන්න පුළුවන් මේ දෙකට. සහ ඒ වගේම ඕනෑම
UAE තුල ඕනෑම ඇප් එකකට easy login වෙන්න පුළුවන් මේ ඇප් එකෙන්. UAE pass එක කියන්නේ අපිට නිකන් අර කොවිඩ් කාලේ දුන්නා මතකද පාස් එකක් ඔයගොල්ලන්ට එළියට යන්න එහෙම ඒ වගේ පාස් එකක් තමයි UAE වල. ඒක මම එකකින් අදහස් කරේ ඕනෑම තැනකට UAE වල ඕනෑම ඇප් එකක් සඳහා කියන ඔන්ලයින් කරන ඕනෑම දෙයකට පාස් එකක් තමයි UAE පාස් කියන්නේ. ඔයා වෙනම කිසිම දෙයක් දෙන්න ඕනේ නැහැ. ඔයා UAE පාස් ලොගින් එක දුන්නාම එයාලා අයිඩෙන්ටිෆයි කරගන්න ඔයා කවුද කොහෙද කෙනෙක්ද මොනවද කරන්නේ. ඒ සියල්ල මේකේ අදාළයි. UAE පාස් එක හදාගන්න දන්නේද කවුරු හරි ඉන්නවනේ යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ඊළඟ වීඩියෝ එක UAE පාස් එක හදීම සම්බන්ධයෙන් ලබාගෙන ඉන්නම්. ඒ වගේම තව මොන හරි ඔයාලට දැනගන්න වීඩියෝ එකක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. එහෙනම් යාළුවනි ඔයගොල්ලන්ට ජය වේවා.